හෙල්ලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න ඔයාලා ගොඩ දෙනෙක් බලාගෙන හිටපු එමියුලේටර් එකේ වීඩියෝ එක අදරන් ආවා. ඉතින් අලුත්ම මොඩ් එමියුලේටර් එකක්. ඉතින් ඔයාලට එමියුලේටර් එක මම පෙන්නන්නම්. තාම දැන් මම ඉන්ස්ටෝල් කරේ නැහැ. මෙන්න මේක EVGS6 කියන මෙන්න මේ එමියුලේටර් එක. ඉතින් මේකේ MSI BlueStack දෙකම මික්ස් වෙලා හදපු වර්ෂන් එකක්. මේ වර්ෂන් එකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි මේ වර්ෂන් එක ඩීබ්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ගේම්ස් ගහන දේවල් විතරයි මේකේ තියෙන්නේ සහ FPS accuracy මේ ඔක්කොම සුපිරි. හරි අපි එමියුලේටර් එක පැත්තට ගියාම මේ එමියුලේටර් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා මම මුලින්ම කියන්නම්. මුලින්ම ඔයා යන්න ඕනේ මගේ Discord server එකට. ඉතින් server එකට මේ වෙනකලුත් ඔයා join වෙච්ච කෙනෙක් නෙමෙයි නං. මේක තමයි දැනට ලංකාවේ තියෙන ලොකුම Free Fire සහ අනෙකුත් PC games සම්බන්ධව තියෙන ලොකුම PC optimization Discord server එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් members ලා 6208ක් වගේ ප්‍රමාණයක් මේ server එකේ ඉන්න. ඉතින් මේක මගේ server එක. ඉතින් මේක ඔයාලට PC sensitive ඊට පස්සේ එතනින් ගියාට පස්සේ free optimizations pack ඊට පස්සේ emulators මේ වෙනකන් තියෙන හැම emulator එකක්ම වගේ මේකේදී ඔයාලට ගන්න පුළුවන් reg edit. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ තියෙන react වලින්ම මේ reg edit වල කොහොමද accuracy එහෙම කියලා. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ මගේ optimization feedbacks වගේ ගොඩක් දේවල් මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. සහ FFAPK එක ඊට පස්සේ අපි ගත්තොත් තව mouse software නම් මොනම් කැලි බැලි ගොඩක් තියෙනවා. සහ මේකේ ඔයාලට දැන් emulator එක ගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ emulator කියන channel එකට යන්න වෙනවා. හරි. මේකේ link එක ඔයාලට කොහෙන්ද ගන්න කිව්වොත් එimhe ඉතින් මේ තියෙන මගේ අලුත්ම YouTube channel එක. ඉතින් මේක අලුත්ම YouTube channel එක Astro Optimize. ඉතින් Astro Optimize H6R කියන මෙන්න මේ username එකකින් තියෙන්නේ. මේකේ link එකත් මම TikTok එකේ සහ මගේ WhatsApp group වල update කරන්නම්. Discord එකෙත් දානවා. ඉතින් ඔයාලට තියෙන්නේ මුලින්ම මේකට ගිහිල්ලා subscribe කරලා අනිවාර්යෙන් subscribersලා 1k විච්ච ගමන් ඔයාලට supreme optimization වීඩියෝ එකක් ගේන්න. ඊට පස්සේ ඔයාලා TikTok user කෙනෙක් නම් TikTok එකේ මගේ Discord server එක මෙන්න මෙතනින් TikTok about එකෙන් ගිහලා ගන්න පුළුවන්. bio එකකින් ගිහලා ගන්න පුළුවන්. හරි. ඔයාලා Discord එකට join වුණාට පස්සේ මම මේ emulator එකේ link එක දැන් upload කරනවා. මෙන්න මෙතනට ගිහිල්ලා මම emulator link එක ඔයාලට අප්ලෝඩ් කරන්නම්. ඉතින් එමියුලේටර් එක ඔයාලට ඊට පස්සේ තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගන්න. මීඩියා ෆයිල් ලින්ක් එකක් GB සාමාන්‍ය 1.5ක වගේ ටිකක් ලොකු සයිස් එකක් මේකේ තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා මෙන්න එමියුලේටර් එක දැම්මා. දැන් මේක ඔයාලට setup එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේ වගේ icon එකක් එන්නේ. මේක run as administrator දීලා open කරගන්න. හරි. මේක මෙන්න මේ විදිහට ඊට පස්සේ open කරාට පස්සේ ඔයාලට මේ විදිහට දැන් setup එක on වෙනවා. ඊට කලින් ඔයා මෙතන Windows security එකට ගිහිල්ලා මෙතන security එක off කරගන්න. මේ විදිහට off කරගන්න. ඔක්කොම off කරලා ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මෙතන install now කියන එක දෙන්න. ඉතින් මේකේ පොඩි sound එකක් play වෙනවා. මම ඒක mute කරා. මෙතනින් install now දුන්නාට පස්සේ checking system requirements කියලා මේක emulator එක install වෙන්න පටන් ගන්නවා. right okay. ඉතින් මේක දැන් download වෙලා ඉවරයි. ඊට පස්සේ install තුනා අපි මේක complete දුන්න ගමන් emulator එක open වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මීට කලින් දැකලා නැති අමුතුම ඉන්ටර්ෆේස් එකක් තමයි මේ emulator එකේ තියෙන්නේ. ඉතින් emulator එක ගැන සරලව මම ඔයාලට දෙන්න. ඉතින් මේකේ Google Play Store ඒවත් ඔයාලට game එක download කරන්න ඒ වැඩ කරන්න පුළුවන්. හරි. මේක තමයි ස්පෙෂල්ම part එක. කොහොමද emulator එක setup කරගන්නේ? මේක අනිවාර්යෙන් බලන්න. මේක හරියටම ඔයා කරගන්න. මුලින්ම emulator setting වලට යන්න. හරි. ඊට කලින් බලන්න පුළුවන් ඔයාලට මෙතන මේ options කිහිපයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේක debloat කරලා. ඒ කියන්නේ මේ emulator එක අනවශ්‍ය කැලිබැලි ඔක්කොම අයින් කරලා තියෙන්නේ. මුලින්ම setting වලට යන්න. මෙතන ඔයාලට අවශ්‍ය course ගන්න දෙන්න මම course 4 දාලා මෙතන custom දීලා මෙතන වැඩිම RAM එක ඔයාලට දෙන්න පුළුවන් ගන්න දෙන්න. ඊළඟ මේක high performance දෙන්න. මෙතන මුකුත් වෙනස් කරන්න යන්න එපා. මේ setting මුකුත් වෙනස් කරන්න එපා. FPS 60ම තියන්න. මොකද මේකේ FPS unlock කළා එන්නේ. එතන 60 පෙන්නුවාට ඔයාලට game එකට ගියාම ඊට වඩා FPS වැඩියෙන් පෙන්නනවා. හරි. දැන් ඔයාලා disable කරගත්ත virus guard එක ඒ ටික ඔයාලට ආය නැවතත් enable කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආයෙ setting වලට යන්න. ඊළඟ display එක මෙතන ඔයාලට අවශ්‍ය resolution එක දානවා. මම දැනට මේක දානවා. සහ මෙතන DPI වලට වෙනස් කරගන්න පුළුවන්. mouse case එක වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහටම මේක අනිවාර්යෙන් ඔයාලා setup කරගන්නම ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් setting වලට ගිහලා මෙතන graphics මේ දේවල් ටික ওই විදිහටම දීලා මෙතනින් OpenGL දෙන්න. interface rendering එක OpenGL දාලා okay කළා restart කරන්න. මේ විදිහට setting ටික අනිවාර්යෙන් හදාගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට දෙන්න පුළුවන් ඔයාගේ
ඕඩියෝ ඩ්‍රයිවර්ස් ඕඩියෝ දෙන මේක දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික් එක ඔෆ් කරලා දාන්න Discord ඒ ටික් එක. ෆෝන් එක මේකම තියන්න, මේක වෙනස් කරන්න එපා. SS Rock 2 දාන්න එපා. ඒක තියන්න. ඊට පස්සේ මේ ADB එක enable කරලා තියන්න. ඒක හොඳයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ගේම් එකට APK එක install කරගන්න එක. ඒක කරන්න තියෙන්නේ ඔයාලට මම මගේ Discord server එකේ APKs වලට දාලා දෙනවා. මෙතන Astro V7 කියලා එකක් තියෙනවා. නැත්නම් ඔයාලා use කරන මොකක් හරි වෙන APK එකක් තියෙනවා නම් ඔයාලට ඒක use කරන්න තුල ඉතින් මෙතන මගේ මම මේ තියෙන APK එක drag and drop කරනවා. මේක drag and drop කරන්න පුළුවන් සහ ඔයාලට තව විශේෂ ස්පෙෂල් දෙයක් මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඉන්ස්ටෝල් එකක් වෙනම තියෙනවා. ඒක ගැන වීඩියෝ එකක් මම ඔයාලට ගේන්නම්. මේ ඉන්ස්ටෝල් එක පොඩ්ඩක් වෙනස් ඉන්ස්ටෝල් එකක්. මේකෙන් ගේම් එක මාර ස්මූත් වෙනවා. ඒක ගැන වීඩියෝ එකකුත් ගේන්නම්. ඊට පස්සේ ගේම් එක මේ විදිහට ඕපන් කරගන්න තියෙන්නේ. ඉතින් ගේම් එක ඕපන් වෙද්දී ඔයාලට බලන්න පුළුවන් FPS 400 ගණන් 500 ගණන් යනවා. ඉතින් මෙහෙම යන්න හේතුව තමයි ඔයාලා මෙතන මේක වෙනස් කරොත් මේ FPS ගන්න මෙතන වෙනස් කරොත් ඕක වෙන්නේ නැහැ. එකක් කියන්න ඕනේ. මොකද මේක අන්ලොක් කරලා එන එමියුලේටර් එකක්. ඉතින් මම දැනට මේ ටික ක්ලෝස් කරන්න. ඉතින් PC optimization එක background එකේ run වෙන ගමන් තියෙන්නේ. ඒ හින්දා ඔයාලා ඒක ගැන වැඩි හිතන්න එපා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් FPS 260 263 මාර ස්මූත් FPS එකක් මේ කියනවා. ඊට පස්සේ මෙතනින් මම guest account එකකින් මුලින්ම log වෙන්න. මේක ගැනත් ඔයාලට මම කියන්න. ඇයි මම Discord මුලින්ම guest එකකින් log වුනේ. ඔයාලා emulator එකට අනිවාර්යෙන් log ඉදි මුලින්ම guest එකකින් log වෙන්න. log වුණාට පස්සේ ඔයාගේ account එකේ කලින් තිබ්බ setting මුකුත් මේකට download වෙන්නේ නැහැ. ඒකට එහෙම download වුණොත් එන්න ඔයාගේ game එක lag වෙන්න පටන් ගන්නවා. මොකද අපි play කරන emulator වලින් mobile වලින් නෙවෙයි. එතකොට මුලින්ම ඔයා මොකක් හරි emulator එකක් අලුතෙන් මොනම emulator එකක් install කරපු ගමන් මුලින්ම කරන්න ඕනේ guest account එකකින් log වෙන එක. guest එකකින් log වෙලා මේකෙන් log out වෙන්න ඊට පස්සේ. log out වුණාට පස්සේ ඔයාගේ normal account එකට log වෙලා ආයෙත් මුලින් ඉඳන් setting ටික ඔක්කොම හදාගන්න. තේරුණාද? setting ඔක්කොම මුලින් ඉඳන් හදාගන්න. මේ වෙනම අර තිබ්බ setting ටික ආයෙ download කර කර දඟලන්න කරන්න යන්න එපා. එහෙම කරාම වෙන්නේ ඔයාගේ emulator එක lag වෙන්න පටන් ගන්න එක. ඉතින් ඒ නිසා ඒ දේවල් කරන්න එපා. මං කියන විදිහට අර විදිහට වැඩේ කරන්න. ඉතින් FPS මම සාමාන්‍ය ස්මූත් දාන් ගහන්නේ. බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් FPS 220 හොඳ ස්ටේබල් FPS එකක් තියෙනවා. තව මේක ඔයාලට ප්ලේ කරද්දි මාරම ස්මූත් එකක් ගන්න පුළුවන්. 265 256 පේනවනේ FPS. එහෙනම් guys මේකේ ඊළඟ වීඩියෝ එකෙන් අයත් සෙට් වෙන බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් like කරන්න, comment කරන්න, share කරන්න, ඉක්මනට 1k ගහන්න support එකක් දෙන්න.